Hi travelers, ඉතින් කොහමද ඔයාලට? ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ ආයි අපි ටුවර් එකක් යනවා. ඉතින් දැන් ඉන්නේ කළුතර නගරේ. අපි අද යන්න හදන්නේ දකුණු පළාතේ තියෙන අඩා හැලෙන දියැල්ල බලන්න. ඉතින් දැන් මෙතන ඉඳලා කළුතරේ ඉඳලා තව කිලෝමීටර් 53ක් යන්න තියෙනවා. වෙනද වගේම අදත් ගෙදරින් උදෙන්ම පිටත් වුණා. ඉතින් අද මාමා විතරක් නෙමෙයි යන්නේ. අද මියුත් යනවා. ඉතින් අපි දෙන්න තමයි අද ටුවර් එක යන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක click කරලා subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි වීඩියෝ එක බලලා හොඳයි නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු දකුණු රටට අඩා හැලෙන ඇල්ල බලන්න. කිලෝමීටර් 6ක් යන්න ඕනේ. එම්ම ඇවිල්ලා එල්පිටිය ටවුන් එකෙන් මෙතනින් වමට පිටවල පාර දිගේ යන්න ඕනේ කිලෝමීටර් 6ක්. අඩා හැලෙන අල්ල බලන්න තව. A few moments later. හරි ඔන්න අපි දෙන්න දැන් ඇවිල්ලා තියෙන්නේ තැනට. ඉතින් මෙන්න මෙතනින් තමයි දියැලට යන මාර්ගය ආරම්භ වෙන්නේ. ඉතින් මෙතන ඉඳලා ටිකක් දියැලට පයින් යන්න ඕනේ. අපි එහෙනම් ගමන ආරම්භ කරමු. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිට මොන වගේ දේවල් හම්බෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉස්සරහට එහෙනම් අපි යමු දියැල හොයාගෙන. When you feel it's hopeless, when you think that you lost, oh, I will take your hand and we'll rise up from the dust. Oh, here we go, 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 let us see and grow. You won't be alone, we're unstoppable. Don't be afraid to show what we're going for. This is what we know. Here we come back to life, we're still breathing, standing up, everybody's gonna see it. Oh, all you need to know is that we're holding on. Even if we fall, we will rise. Then we follow the path that we believe in. No, we're not gonna stop until we reach it. Oh, all you need to know is that we're holding on. We rise up from the dust and clear my throat. Hi guys, අපි ඔන්න යන්න හදන්නේ දියැල්ල බලන්න. Go, 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 let us heal and grow. You won't be alone, we're unstoppable. Don't be afraid to show what we're going for. This is what we know. Here we come back to life, we're still breathing, standing up, everybody's gonna see it. Oh, all you need to know is that we're holding on. Even if we fall, we will rise up and we follow the path that we believe in. No, we're not gonna stop until we reach it. Oh, all you need to know is that we're holding on. We rise up from the dust and clear my throat. We rise up from the dust and clear my throat. හරි guys ඔන්න අපි දුෂ්කර ගමනක් ගෙවාගෙන දියැල්ල ළඟට ඇවිල්ලා ඉන්නේ. අඩා හැලෙන දියැල්ල එන මාර්ගය නම් ටිකක් අමාරුයි. ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් මේක තමයි අඩා හැලෙන දියැල්ල. From the dust and clear my throat.
එන්න ඔයාලට පෙන්නන්නම් මෙතන ගල උඩට ගිහිල්ලා මේන් තියෙන අඬ හැලෙන දියල්ල හරි අපි දැන් ලියැල්ල ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන ඉඳලා උඩහට යන්න ඕනේ. ඉතින් එන මාර්ගය ගැන කියනවා නම් හරිම දුෂ්කරයි. ටිකක් එන්න ඕනේ. මීටර් 50ක් විතර ආපාකින් එක ඉඳලා අපි යමු උඩට යන්න. උඩට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ පඩි පෙළක් යන්න තියෙනවා. මෙතන ඉඳලා උඩට යන්න ඕනේ. නැචරල් පූල් එකක් වගේ එකක් තියෙනවා කියන උඩ නාන්න පුළුවන්ලු. අපි එහෙනම් උඩට ගිහලා බලමු. හරි අපි ඉතින් දියල් උඩට ඇවිල්ලා දැන් අපි හොයාගෙන යන්න හදන්නේ අපිට නාන්න තියෙන ප්ලේස් එක කොතනද කියලා. ඉස්සරහ තියෙනවා කියන නැචරල් පූල් එක. යමු බලන්න අද කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ටිකක් හිතනකට වඩා අමාරුයි යන මාර්ගය. ඔයාලත් එනවා නම් පරිස්සමට එන්න. මොකද මේ ගල් එහෙම මේ ලෙස්සනවා. හරි ඔන්න අපි තැනට ඇවිල්ලා ඉන්නේ. අද කට්ටිය ගොඩක් ඉන්නවා. බලමු උඩහට යන්න බලන්න. අර හරියට. අර හරියට. ඉතින් අද අපි ආවේ නිමාඩු දවසක් නිසා මේ සෙනඟ ගොඩක් ඉන්නවා. ඉතින් අරහෙට ගිහිල්ලා බලමු. හරි ඉතින් guys වලට පෙරවනේ අද සතිය දවසක ආවහම මේ වගේ තමයි සෙනඟ ගොඩයි. ඒ වගේම තමයි මෙහා පේනවා නෙමෙයි වතුරට බහින්න ලැජ්ජාවේ ඉන්නවා. නාව තල්ලු කරන්න තමයි වෙන්නේ. අන්නේ එනවා බය. වේරානේ වතුරයි. නෑවද? ඇතිද? එන්න මෙහෙට. වතුරට දාන්න බැරි එක්කෙනා කොහොම හරි වතුරේ දැම්මා.
මේ අඩහැලට දියල්ලටම එන්න ඉතින් තිබුණු මාතරයක් ගන්න පුළුවන්. ඔයාලට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා මේ එන්න මෙතෙන්ට පොඩ්ඩක් එන්න තැන මාර්ගය පොඩ්ඩක් දුෂ්කරයි. ඒ වුණාට මේ ඔයාලට බයික් තියලා හරි වාහනයක හරි ඇවිල්ලා කාර් පාකින් තියෙනවා අහල පහල ගෙවල් වල මේ හදලා තියෙන්නේ. ඉතින් එතන මේ බය වෙන්න දෙයක් නැහැ. කට්ටියගේ වාහනේ දාලවිල්ලා එන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ යන්න හරි අය. මෙච්චර වෙලා ගොඩට වෙලා හිටියේ දීනන්න බෑ කියලා ඒ වුණාට බොරුව කරන්නේ. හරි ඉතින් කොළඹ ඉඳලා එනවනම් වැඩි දුරක් නැහැ. මෙතෙන්ට පැය එකමාරකින් දෙකකින් වගේ එන්න පුළුවන්. මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එක දාලා තියන්නම් Google Map වල එන්න පුළුවන්. තව දෙයක් තමයි කියන්න තියෙන්නේ. ඔයාලා එනවනම් සතිය දවසක වගේ එන්න. නිවාඩු දවසට එන්න එපා. මොකද ගොඩක් කට්ටිය එනවා. මේ ඒක ටිකක් වෙලා ඉන්න වෙනවා කට්ටිය නාලෙවිල්ල යනකම්. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න දිගටම බලමු. මේක ඉවර වෙලා ඔය හරි යන්න පුළුවන් වුණොත් යනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ LPT-ට. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒක ගැන තමයි පල්ලා තාම my channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා subscribe කරගෙනම යන්න එහෙනම්. හරි guys. ඉතින් ඔන්න අපි නෑවා නාල ඉවර වෙලා අද කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මේ කට්ටිය ගොඩක් ඉන්නව නිසා ඔක්කොම වතුර බොර වෙලා ඉන්නේ. ඒ කියන්නේ වැලිත් එක්ක තමයි නාන්න තියෙන්නේ. ඉතින් අපි පල්ලෙහාට යනවා. මොකද මේ ඔළුවේ හිටන් තනි කර වැලි. එහෙනම් අපි එතෙන්ට ගිහින් හම්බ වෙමු. ඉතින් guys ඔන්න අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. ඉතින් අපි උඩට ගිහිල්ලා අතන නෑවා නාලෙවිල්ලා ආයි පල්ලෙහාට යනවා. දැන් ඉන්නේ දියැල්ල උඩ. ඔයාලට පෙන්නනවා view එක කොහොමද කියලා මෙතෙන්ට පේන. මේ තියෙන්නේ. දැන් මම ඉන්නේ දියැල්ල උඩ හරියටම. අර තියෙන අපි පල්ලෙහාට යනවා අර හරියට නාන්න. ඉතින් මේ තියෙන්නේ උඩ. මෙන්න මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. එහා පැත්තේ නාන්න තියෙන ප්ලේස් එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උඩ තියෙන view එක. ඉතින් එහෙනම් අපි පල්ලෙහාට ගිහිල්ලා හම්බ වෙමු. මන්ට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මෙතෙන්ට එනවනම් ඇවිල්ලා මෙතන ගොඩක් ජරා කරන්න එපා. මොකද උඩ කට්ටිය බොනවා බීලෙවිල්ලා බෝතල් අනම්මනම් එහෙම දාලා ගිහිල්ලා තිබුණා. ඉතින් මේ වගේ ලස්සන තැනක් ඔයාලත් ඇවිල්ලා නාලේ ඉවර වෙලා විඳලා එන්ජොයි කරලා තිබ්බ විදියටම ඒ තැන තියලා ඉවිල්ලා යන්න කියලා තමයි ඉන්න තියෙන්නේ. එහෙනම් අපි යම් පල්ලෙහාට. ඉතින් අපි යනවා දියල්ල. හරි ඉතින් ඔන්න අපි අඩහැලන දියල්ල බලලා යන්න හදන්නේ. ඉතින් මට මුලින් ඔයාලට පෙන්වන්න බැරි වුණා. මේ මෙන්න මෙතෙන්ට තමයි ඇවිල්ලා අපේ කාර් පාකින් එක තියෙන්නේ. මෙන්න මෙතන මේ රිසෝට් එකක් තියෙන. ඒ වුණාට කවුරුක්වත් හිටියේ නැහැ. ඇවිල්ලා කට්ටියට බයික් මෙතනින් පාක් කරලා මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න එකපාරක් හරි මාරම ලස්සනයි. යාළුවෝ ටිකක් එක්ක එන්න ෆන් එකක් ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. එහෙනම් කට්ටියටම see you.